හායි ඔයාලට කොහොමද? ඉතින් අද වීඩියෝ එක වෙනදට වඩා ටිකක් විශේෂයි. ඉතින් එහෙම වෙන්නේ අද මේ වීඩියෝ එක බලන ඔයාලට මගෙන් පොඩි gift එකක් තියෙනවා. මේ gift එක මොකක්ද කියලා බලාගන්න වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඔයාලා ඩයට් එකකද ඉන්නේ? ඒත් කොත්තුවක් වගේ කන්න ආසද? ඒත් කන්න බෑනේ. නෑ කොත්තුවක් කන්න පුළුවන්. මේ වීඩියෝ එක ඒ අයට. අපි බලමු එහෙනම් මේ කොත්තු එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මං ඕට්ස් එක තඹ ගන්නයි හදන්නේ. භාජනයක් අරගෙන ඒකට උණු වතුර කෝප්පයයි ලුණු තේ හැඳි කාලයි ගම්මිරිස් තේ හැඳි කාලකුයි දාගන්නවා. දාලා මම මේකට ඕට්ස් ග්‍රෑම් 50ක් දාගන්නවා. දාලා ඒ ටික ටිකක් කලවම් කරගන්න ඕනේ. දැන් ඒ ටික තප්පර 30ක් විතර පොඩ්ඩක් තඹ ගන්න. මගේ ඕට්ස් ටික ටිකක් තැඹුණා වැඩි. ඒ නිසා ඔයාලා මතක ඇතුව තප්පර 30ක් විතර තඹ ගන්න. තව මට මේකට ඕනි කරනවා හීනියට කපාගත්ත සුදුලුණු බික් 2යි, කපාගත්ත ලීක්ස් ටිකකුයි, කැරට් ටිකකුයි, රටලුණු භාගයකුයි, බිත්තර 3කුයි. ඔයා ගොඩක් බර වැඩි කෙනෙක් නම් මේකට බිත්තර 1ක් හෝ 2ක් වගේ ගන්න. දැන් අපි බලමු මේ සුපිරි ඕට්ස් කොත්තු එක හදාගන්නේ කොහොමද කියලා. පෑන් එකක් ලිපේ තියලා ඒකට ඔලිව් ඔයිල් ටිකක් දාගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ ඒකට කපාගත්ත සුදු ලුණු ටික දාගන්නවා. සුදු ලුණු ටික අඩු ගින්දරේ රන්වන් පාටට බැදීගෙන එද්දී ඒකට කපාගත්ත රටලුණු ටික දාගන්නවා. දැන් රටලුණු ටිකත් ලාවට ටෙම්පරාදු වේගෙන එද්දී ඒ ටික පොඩ්ඩක් පැත්තකට කරලා ඒකට මම බිත්තර 3ම දාගන්නවා. දාලා බිත්තර එකට ලුණු චුට්ටක් දාගන්න. දැන් ඒක මේ වගේ ටිකක් කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකට මං කපාගත්ත කැරට් ගෝවා ටිකයි දාගෙන ඒක ටිකක් කලවම් කරගන්නවා. දැන් ඒකට රසායනික ලුණුයි, ගම්මිරිස් ටිකකුයි, කෑලි මිරිස් ටිකකුයි දාගන්නවා. මේ වෙලාවේදී ලීක්ස් ටිකක් දාගන්න. දැන් සේරම හොඳට කලවම් කරලා අන්තිමයටම හොඳට වතුර ටික පෙරාගත්ත ඕට්ස් ටික එකට දාගන්නවා. දාලා ටෙම්පරාදු එකත් එක්ක ඕට්ස් ටික හොඳට කලවම් කරගන්න ඕනේ. මේ තියෙන්නේ මං හදාගත්ත සුපිරි ඕට්ස් කොත්තු එක. මේකේ ප්‍රෝටීන් ග්‍රෑම් 28ක් විතර තියෙනවා. ඒ වගේම මාරම රසක් තියෙන්නේ. ඔයාලත් හදලා රස මට කියන්නකෝ. හරි අපි දැන් යමු මොකද මේ gift එක කියලා බලන්න. ඉතින් අපි මේ වෙද්දී පානදුර නගරයේ ශාරීරික ව්‍යායාම එහෙම නැත්නම් ඔයාලා දන්න ඇරොබික් සුම්බා ක්ලාස් එකක් පටන් අරන් තියෙනවා. ඉතින් මේකට ෆිසිකල් වගේම ඔන්ලයින් හරහත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මගෙන් ඔයාලට ලැබෙන gift එක තමයි ඔයාලා මේකට මගේ පුංචි කිචන් එකේ මේ වීඩියෝ එක බලලා එන කෙනෙක් නම් අපි ඔයාලගෙන් ඇඩ්මිෂන් එක අය කරන්නේ නැහැ. ඉතින් එහෙනම් බර අඩු කරගන්න වගේම බර වැඩි කරගන්න කැමති ඔයාලත් මේ උමා ෆිට්නස් සෙන්ටර් එකත් එක්ක ජොයින් වෙන්න. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් ආයිමත් මං එන්නම්.